නැගෙනහිර පළාතේ කුමන ජාතික වන උද්‍යානයෙන් ඇසුනේ මුළු රටම භීතියට පත් කරවන පුවතක්. බමරගස් තලාව ප්‍රදේශයේ ලෙනක් තුළ භාවනා යෝගීව වැඩ සිටි විදේශීය භික්ෂුන් වහන්සේ නමක් දරුණු කොටි ප්‍රහාරයකින් අපවත් වී තිබෙනවා. පෙරේදා එනම් 25 වෙනිදා රාත්‍රියේ සිදු වූ මෙම බේසුණු අනතුර ගැන පරිසර සංරක්ෂණවේදී නායනික රන්වැල්ල මහතා පවසන්නේ ඉතාමත් කනගාටුදායක තොරතුරක්. වනජීවී නිලධාරීන් එම ස්ථානයට යන විටත් උන්වහන්සේගේ බෙල්ල සහ පපු ප්‍රදේශයේ දරුණු ලෙස තුවාල වී තිබී ඇති අතර අසරම කොටියෙකුගේ අඩි සලකුණුද දක්නට ලැබී තිබෙනවා. වඩාත් භීතිකාමය පුවත වන්නේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් බලා සිටින අතරතුර පවා අදාළ කොටියා නැවතත් දේහය අසලටම පැමිණ ඇති බව අනාකරණය වීමයි. වන උද්‍යානයේ ඇතුළත මෙලෙස භාවනා කිරීම ජීවිත අවදානමක් බවට පරිසරවේදීන් දිගින් දිගටම අනතුරු ඇඟවුවත් තවත් ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම එම භයානක ස්ථානයේම රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මේ සිද්ධිය වන අවස්ථාවේදීත් එම ස්ථානයේ හිමිවරුන් තෙනමක් වැඩ සිට ඇති බව දැනගන්නට ලැබුණා. මෙන්ම වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නායනික රන්වැල්ල මහතා වැඩිදුරටත් මෙසේ පවසා තිබෙනවා. අපට පේන්න තියෙනවායේ ස්වාමීන් වහන්සේව විවෘත ලෙන තුලදී ග්‍රහණයට ලක්කරගත්තු ආකාරය. විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ජීවත් වන පැන්තාරා පාර්ටස් කොටි විශේෂය හිටගෙන ඉන්න මිනිසුන්ට පහර දීම් සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම වාඩි වෙලා ඉද්දී එතකොට කොටියට හිතෙනවා මේ කුඩා සීරපායි ඉන්නේ කියලා. එතකොට මිනිහෙක් ඉන්නේ කියලා අඳුරගන්න ඌට අපහසු වෙනවා. වාඩි වෙලා භාවනා යෝගීව ඉන්න මේ ස්වාමීන් වහන්සේම විශේෂයෙන්ම ගුලියක් වගේ පේන්නේ සිවුරක් දරාගෙන ඉන්න නිසා. පිටුපස්සෙන් ඇවිල්ලා බෙල්ලෙන් ඇල්ලුවා කියන එක තමයි අපට පේන්න තියෙන්නේ. බෙල්ලේ දරුණු දත් පාරවල් පේන්න තියෙනවා. හැබැයි කොටියා එතනින් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ආවරණය කරපු ඇතුල් ලෙනකට අපහසුයෙන් බඩගාගෙන ගිය ස්වරූපේ පේන්න තියෙනවා. හැබැයි ඊට පසුවත් රාත්‍රී කාලයේ කොටියා පැමිණ බෙල්ල සහ පිටාශ්‍රිත ප්‍රදේශවල සාහාරයට ගත් බව පේන්න තියෙනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.